Hello guys, welcome back to my YouTube channel. Hello guys, ඔයාලට කොහොමද? ඉතින් මට අද ඉස්කෝලේ නැති මම ගෙදර ඉන්න දවසක් සාමාන්‍යයෙන් මම ඉස්කෝලේ නැති දවස් වලට හවස් වරුවට එක්ක පාක් එකට යනවා නැත්නම් චර්ච් එකට යනවනේ ගොඩාක් දුරට. ඉතින් මට අද උදේම පෝස්ට් ඔෆිස් එකට යන්න වෙනවා. මම ගත්ත බඩු වගයක් ඒක රිටර්න් කරන්න තියෙනවා. ඒක පෝස්ට් ඔෆිස් එකට බාර දෙන්න ඕනේ. ඉතින් ඒකට තාත්තා එක්ක යන්නේ. ඒක දීලා ඉවර වෙලා තා බඩු වගයක් ගන්න තියෙනවා. ඒ ටික ගන්න මම තනියම තමයි යන්නේ. ඉතින් එතනින්දන් ඔයාලා එක්ක මම වීඩියෝ එක ෂෙයා කරගන්න ඕනි කියලා හිතුණා. එහෙනම් මම ලෑස්ති වෙලා එන්නම්. මම එතනදී ඔයාලා එක්ක දවස් දෙකක vlog එකක් තමයි ෂෙයා කරගන්නේ. එහෙනම් අපි බලමු ඉස්සරහට මම දවස් දෙකේම මොකද කරන්න කියලා. මම ගෙදරින් එද්දී මුකුත්ම කෑම කාලා ආපු නැති නිසා කොෆි එකක් බොන්න ආවා. කොෆි එක බීලා ඉවර වෙලා මගේ වැඩ ටික කරගන්න යමු. විනාඩි 6කින් මගේ බස් එක තියෙනවා කියලා පෙන්නුවා. ඇප් එකේ මම ගහලා බැලුවා කියලා බස් එක තියෙන්නේ කියලා. මම මෙතනදී විනාඩි 6කින් එනවා කියලා කියපු බස් එක විනාඩි 10ක් පරක්කු වෙනවා කියලා පෙන්නුවා. ඊට පස්සේ මම ඊළඟ බස් හෝල්ට් එකට ගියා. මම යන පැත්තට තියෙන අනිත් බස් එක එතනට එන නිසා මම හිටපු බස් හෝල්ට් එකේ ඒ බස් එක නවත්තන්නේ නැහැ. පෝස්ට් ඔෆිස් එකටත් ගිහින් එතන වැඩ ටිකත් ඉවර කරගෙන ඉස්සෙල්ලාම ආවේ අපේ ගෙවල් ළඟ ඉඳන් පැයක විතර දුරක් තියෙන shopping complex එකකට. ඉස්සෙල්ලාම මම ගියා මට ඇඳුමක් ගන්න. ඊට පස්සේ ඉතින් මට තව ගන්න පොඩි බඩු වගේක් තිබ්බ නිසා ඒ ටිකත් අරගෙන මම උදේට කොෆි එකක් විතරක් බීලා හිටපු නිසා මෝල් එක ඇතුළෙම තියෙන මැක් එකටත් ගිහින් පොඩි දෙයක් කාලම ගෙදර යනවා කියලා හිතුවා. මට ගන්න තිබ්බ බඩු ටිකත් අරගෙන ඉවර නිසා මම මගේ මීල් එකත් හිමීට කන ගමන් සෑහෙන වෙලාවක් යනකම් මැක් එකට වෙලා හිටියා. ගෙදර එද්දිත් රූම් එක ඇතුළටම වෙලා ඉන්න නිසා මේ වගේ තනියම එළියට ආපුවාම සෑහෙන වෙලාවක් යනකම් ගෙදර යන්න හිතෙන්නේ නෑ. ඉතින් මම පැයක් විතර මැක් එකට වෙලා හිටියා. कैसे तेरी खुद गरसी ना दो पूछने ना चाहो कैसे तेरी खुद गरसी මැක් එකෙන් දවල්ට කාලා හැම ඉවර වෙලා තව ටිකක් වෙලා ඉඳලම ගෙදර යනවා කියලා හිතුන නිසා ඒ ළඟ තිබ්බ පාක් එකටත් ගිහින් ටික වෙලාවක් එතන ඉඳලා මට ගන්න පොත් වගේක් තිබ්බ නිසා ඒ ටිකත් අරගෙනම මම ගෙදර ගියා. ඇත්තටම මේ පාක් එකේ ඉද්දී මට නම් වෙලාව යනවා තේරෙන්නේවත් නෑ. කොහොම හරි මම ගෙදර යද්දී රෑ 8ට විතර ඇති. ඉතින් මට ගන්න තිබ්බ පොතත් අරගෙන මම ඉක්මනින් ගෙදර ගියා. මොකද මට රෑට යන්න තිබ්බ නිසා. ඉතින් මම ගෙදර එන ටිකක් පරක් වුණ නිසා මම ඉක්මනින්ම කොත්තු එකක් හදාගත්තා. ඉතින් මගේ පළවෙනි දවස මෙතනින් ඉවරයි. දෙවෙනි දවස අපි මොකද කරේ කියලා ඉස්සරහට බලමු. ඇත්තටම කිව්වොත් මම මේ vlog එක රෙකෝඩ් කරලා දැන් මාස 2කටත් වැඩි. ඉතින් මම ටිකක් ඒ දවස්වල බිසි වුණ නිසා මට මේ vlog එකට වොයිස් කරන්න ටිකක් පරක් වුණා. ඉතින් මම ඔයාලට vlog එක පටන් ගත්තම කිව්වා වගේ අද මම ගෙනාවේ දවස් 2ක vlog එකක්. ඉතින් මේ දෙවනි දවස මට දෙවනි දවසේ ඉස්කෝලේ තිබුණ දවසක්. අපි මේ දවසේ ඉස්කෝලෙන් මියුසියම් එකක් බලන්න එක්කන් ගියා. ඉතින් මට හිතුණා ඔයාලා එක්කත් ෂෙයා කරගන්න ඕනේ කියලා. අපි ඉස්සෙල්ලාම මෙට්‍රෝ ස්ටේෂන් එකට ගියා. අපි යන පැත්තට තියෙන මෙට්‍රෝ එක ගන්න. ඉතින් අපි අද යන්නේ රෝම් වල තියෙන පැරණිතම මියුසියම් එකක් බලන්න. අපි දැන් ඉන්නේ කොලෙජ්සියෝ මෙට්‍රෝ ස්ටේෂන් එකේ. ඉතින් මේ ඉන්නේ අපේ ක්ලාස් ටීචර්. ඉතින් එයා අපිට මියුසියම් එක ඇතුළට යන්න කලින් පොඩි විස්තරයක් කරා. ඉතින් අපි කොලෙජ්සියෝ මෙට්‍රෝ ස්ටේෂන් එකෙන් බැහැලා අපි බලන්න ගිය මියුසියම් එක ළඟට ගියා. ඉතින් මම ඔයාලට මේ මියුසියම් එක ගැන පොඩි විස්තරයක් කරන්නම්. මේ මියුසියම් එකේ නම කැපිටොලයින් මියුසියම්. ඉතාලියේ රෝම නගරයේ තමා පිහිටලා තියෙන්නේ. ලොව පැරණිතම පොදු කෞතුකාගාර වලින් එකක්.
1471 වසරේ 4 වන සික්ස්ටර්ස් පාපුහන්සේ විසින් රෝම ජනතාවට පරිත්‍යාග කළ ලෝකඩ ප්‍රතිමා එකතුවකින් තමා මෙය ආරම්භ වෙලා තියෙන්නේ. ඉතින් දැන් මේ ඔයාලට පේන්නේ මාකස් ඇයුරේලියස් අධිරාජ්‍යයාගේ අශ්ව ප්‍රතිමාව සහ කොන්ස්ටයින් අධිරාජ්‍යයාගේ දැවැන්ත යෝධ ශීලා කොටස්, ඒ වගේම රෝමයේ සංකේතය වන කැපිටොලයින් මුර්කයා ලෝකඩ ප්‍රතිමාව. රෝමයේ ඓතිහාසික කැපිටොලයින් කන්ද මුදුනේ ප්‍රසිද්ධ කලාකරු මයිකල් ඇන්ජලෝ විසින් සැලසුම් කරන ලද ලස්සන චතුරස්‍රයක් දෙපස ඇති මාලිගා දෙකක මෙය පිහිටා ඇත. ඉතින් ඔයාලට මේ පේනවා වගේ කැපිටොලයින් කන්ද මුදුනේ රෝමන් ෆෝරම් ඉතා අලංකාරව දැකගත හැකිය. ඉතින් අපි දැන් ඉන්නේ කැපිටොලයින් කන්ද මුදුනේ ඉඳන් බලපු රෝමන් ෆෝරම් ඓතිහාසික ස්ථානයේ. මෙය ඉපැරණි රෝමාධිරාජ්‍යයේ දේශපාලනික, ආගමික, වාණිජ සහ නීතිමය කටයුතු සිදු වූ ප්‍රධාන මධ්‍යස්ථානයකි. ඉතින් මේ පිහිටා තිබෙන්නේ ඉතාලියේ රෝම නගරයේ කොලොසියම් ස්මාරකයට ඉතා ආසන්නයේය. මෙතන තිබෙන වැදගත් ස්ථාන ලෙස ගතහොත් සෙනට් මණ්ඩලය පැරණි රෝමයේ දේශපාලන තීන්දුව తీරනගත් ස්ථානයයි. සැටර්න් දේවාලය රෝමයේ රාජ්‍ය භාණ්ඩාගාරය ලෙස භාවිත වූ පැරණිම දේවාලයයි. ටයිටස් තොරණ යුද ජයග්‍රහණය සැමරීම සඳහා ඉදිකළ විශාල හා අලංකාර දොරයකි. ඉතින් ඔයාලත් මෙතන විසිට් කරන්න එන්න ඉන්න කෙනෙක් නම් ඔයාලට ගන්න ටිකට් එකට රෝමන් ෆෝරම් වගේම කොලොසියම් එකත් විසිට් කරන්න පුළුවන්. ඉතින් අදට මගේ vlog එක ඉවරයි. ආයෙමත් දවසක vlog එකක් අරන් එනකන් ඔයාලා හැමෝම පරිස්සමින් ඉන්න. bye bye.